හරි. එතකොට හරි අපිට තියෙන්නේ හරි ඒ ටික ඉවරනාට පස්සේ මූලද්‍රව්‍ය හඳුනා ගැනීම මාත් එක්කම ලියන්න වෙලා දෙන්නේ හරි. පළවෙනි එක මූලද්‍රව්‍ය හඳුනා ගැනීම. ඒ යටතේ පුතා අපි මූලද්‍රව්‍ය කීපයක් හඳුනා ගන්නවා. එකක් තමයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් හඳුනා ගන්නවා. ඊට අමතරව කාබන් හඳුනා ගන්නවා. ඊට අමතරව නයිට්‍රජන් හඳුනා ගන්නවා. හරිද? අපි ඊළඟ කොටසේ තියෙන්නේ. හරිද? මේකේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් හඳුනා ගන්නවා කියන්නේ ජලය හඳුනා ගන්න එක. හරිද? ජලය හඳුනා ගන්න අපි පාවිච්චි කරනවා කොබෝල්ට් ක්ලෝරයිඩ්. කොබෝල්ට් ක්ලෝරයිඩ්. එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවා කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට්. කොබෝල්ට් ක්ලෝරයිඩ් පාවිච්චි කරොත් ඒකේ වෙන්නේ නිල් පාට රෝස පාට වෙනවා. කොබෝල්ට් ක්ලෝරයිඩ් පාවිච්චි කරොත්. කොපර් සල්ෆේට් පාවිච්චි කරොත් සුදු පාට නිල් පාට වෙනවා. ඊළඟට අපි කාබන් හඳුනා ගන්න කරන්නේ මේ ආහාරයක් අරගෙන කෝවක රත් කරනවා. කෝවක රත් කරන විට අඟුරු වැනි ඉරි ලැබේ. අඟුරු වැනි ඉරි ලැබේ. හරි. ඒක තමයි යා හඳුනා ගන්න ක්‍රමය. කාබන්. කෝවක රත් කරන විට අඟුරු වැනි ඉරි ලැබේ. නයිට්‍රජන් හඳුනා ගන්න අපි අමුතුවෙන් පරීක්ෂාවක් කරන්නේ. ඒක අපි හඳුනා ගන්නවා බයියුරේට් පරීක්ෂාව මගින්. බයියුරේට් පරීක්ෂාව මගින්. ඔන්න ඔය මූලද්‍රව්‍ය හතර හඳුනා ගන්න තමයි අපිට තියෙන්නේ. හයිඩ්‍රජන් ඔක්සිජන් වෙනම ජලය හඳුනා ගන්නවා. ඊට කාබන් හඳුනා ගන්නවා. ඊළඟට නයිට්‍රජන් හඳුනා ගන්නවා. හරි. හරිද? ඉක්මනට ලියා ගන්න. අර අකුරු කැත වුණාට කමන්නේ පොතේ ලියන්නේ නැහැ නේ. හරි. ඔයක බැරි වුණා එහෙමනම් යාළුවෙක් කවර ලියපුවාම ලියන්නත් පුළුවන්. අද YouTube එකේ ඒ group එකකට දාන එකකින් බලලා ලියන්නත් පුළුවන්. හරි. Tamanට කෙටි දල සටහනක් විදියට ගහ ගන්න. හරි. ඊළඟ මාතෘකාව අපි ගන්නවා ජලයේ ගුණ. හරි. මේ විදිහට ගත්තාම ජලයේ ගුණ හතරක් තියෙනවා. පළවෙනි එකට අපි කියනවා ද්‍රාවක ගුණය. දෙවැනි එකට අපි කියනවා සිසිලන කාරක ගුණය. සිසිලන කාරක ගුණය. තුන්වෙනි එකට අපි කියනවා ජලයේ සංශක්ති හා ආශක්ති. සංශක්ති හා ආශක්ති. බල තිබීම. හතරවෙනි එක අපි ගන්නවා ජලය මිදීමේ අසමාකාර ප්‍රසාරණය. ඔය තමයි ජලයේ ප්‍රධානම ගුණ හතර. හරිද? ද්‍රාවක ගුණයයි සිසිලන කාරක ගුණයයි ජලයේ සංශක්ති හා ආශක්ති බලයි ජලය මිදීමේදී අසමාකාර ප්‍රසාරණය.
ඔන්න අපේ ඊළඟ මාතෘකාව ඛනිජ ලවණ. මේ ඛනිජ ලවණ අපි සතුන් තුල කොහොමද තියෙන්නේ කියලා බලනවා. ඛනිජ ලවණ ඉස්සෙල්ලා බලන්නේ සතුන් තුලනේ. ඒකේ පුතා වර්ග දෙකක් තියෙනවා. හරි. ඒ තමයි ඛනිජ ලවණ වල ප්‍රයෝජන කීපයක් අපි බලනවා. හරි. ඒ වගේම අපි බලනවා ඛනිජ ලවණ වල ඌනතා රෝග. හරි. ඛනිජ ලවණ විදියට අපි ගන්නවා ප්‍රයෝජන විදියට එකක් සෝඩියම් ඉස්සලම් පොටෑසියම් නේ. පොතේ පිළිවෙලින් පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම්, ෆොස්ෆරස්, යකඩ සහ අයඩින්. අපි මෙන්න මේ වගේ ප්‍රයෝජනීය ගානේ ලියනවා. හරි. ඒ වගේම මේ එක්කෙනාගේ ඌනතා රෝගයකුත් අපි ලියනවා. පොටෑසියම් අඩු වුණොත් මොකද්ද? සෝඩියම් අඩු වුණොත් මොකද වෙන්නේ? මැග්නීසියම් අඩු වුණොත් මොකද වෙන්නේ? ෆොස්ෆරස් නැති වුණොත් මොකද වෙන්නේ? යකඩ නැති වුණොත් මොකද වෙන්නේ? අයඩින් නැති වුණොත් මොකද වෙන්නේ කියලා ලියනවා. හරි. ඒ ගත්තොත් අපි සෝඩියම් ගොඩක්ම ඕන වෙනවා ස්නායු වලට නේද? අපි කෙටියෙන් ලියනවා ආවේග සම්ප්‍රේෂණය. ඒ කියන්නේ පණිවිඩ හුවමාරු කරන්න එයා ඕන වෙනවා. ආවේග සම්ප්‍රේෂණය. සෝඩියමුත් ආවේග සම්ප්‍රේෂණයට ඕන වෙනවා. හරි. සෝඩියමුත් ආවේග සම්ප්‍රේෂණයට ඕනද? ලේසියෙන් එකම දන්න එකම ලියමු. ඊළඟ මැග්නීසියම් දත්වල සංඝටකයක්. දත්වල සංඝටකයකි. කැල්සියම් දත් සෑදීමට ඕන වෙනවා. චුට්ටක් ඉන්න මෙතන එකක් මොනවාද වෙලානේ? පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම්, ෆොස්ෆරස් වලට කලින් කැල්සියම් එකක් තියෙනවා නේ. දැන් ඉන්නේ කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ සහ ඊළඟට තමයි අයඩින් තියෙනවා. කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ Fe. ෆොස්ෆරස්, යකඩ, අයඩින්. හරි. ඊළඟට පුතා ෆොස්ෆරස් වල කාර්යයක් ඒත් දත් සෑදීමට ඕන වෙනවා. ඒ ලේසි එකම විදියට තියෙනවා. ඊළඟට යකඩ ඕන වෙනවා හිමොග්ලොබින් සෑදීමට. හිමොග්ලොබින් සෑදීමට. අයඩින් ඕන වෙනවා තයිරොක්සින් සෑදීමට. සෑදීමට. ඔන්න ඔය ටික තමයි යාළගේ ප්‍රයෝජන විදියට තියෙන්නේ. හරිද? ඌනතා රෝග ගත්තොත් එහෙම පොටෑසියම් නැති වුණොත් පේශි දුර්වල වීම. සෝඩියම් ගත්තොත් ඔක්කාරය. මැග්නීසියම් අඩු වුණොත් ස්නායු දුබලතා. කැල්සියම් ගත්තොත් දත් දුර්වල වීම. ෆොස්ෆරස් වල අස්ථි දුර්වල වීම.
ඊළඟ යකඩ ගත්තොත් රක්තහීනතාවය. ඊළඟ අයඩින් ගත්තොත් බුද්ධි වර්ධනය සීමා වීම. බුද්ධිය වර්ධනය නොවීම කියලාම ගමුනේ. බුද්ධිය වර්ධනය නොවීම. එහෙනම් ඔය ටික තමයි खनिज ලවණ වල තියෙන ප්‍රයෝජන සහ ඌනතාරෝගික ගානේ මතක තිබ්බාම ඇති. හරිද? ප්‍රයෝජනත් ගොඩක් විට විභාගෙට අහලා නැහැ. මේ ඌනතාරෝග තමයි ගොඩක් විට අහන්නේ. හරි? පේශි දුර්වල වීම, ඔක්කාරය, ස්නායු දුර්වලතා, දත් දුර්වල වීම, අස්ථි දුර්වල වීම, රක්තහීනතාවය, බුද්ධි වර්ධනය වීම. හරිද? හරි. මේවා පොතේ කෙලින්ම ලියන්න එපා. වරදිනවා. මේ ඉරි ගහන ඒවා එහෙම ලස්සනට අඩිරුල තියලා ගහලා මේ ඊතල එහෙම ලස්සනට පිළිවෙලට තියෙන්න ඕනේ. මේ කොටු නිකන් අතෙන් ගහන්න බෑ අඩිරුලක් තියලා ගහලා තියෙන්න ඕනේ. එහෙම නිකන් ඔය ගහලා තිබ්බොත් ආයෙ සැරයක් ලියවනවා. හරි. මම ඊළඟ දවස් සතියේ බලනවා. හරි. අද කරපුවා ඊළඟ සතියේ බලනවා. සතියකින් පස්සේ නේද ගේන්න කියනවා. ඒක ලස්සන පිළිවෙලට තියෙන්න ඕනේ. හදිසියෙ කරන්න දෙයක් නැහැ. හරි. ඊළඟට ඔය බැලුවා අපි මිනිස්සුන්ගේනේ සත්තු තුලනේ. ඊළඟට අපි බලනවා ශාක තුල. ශාක තුල. හරි. ශාක තුලත් ඔය විදිහටම ප්‍රයෝජන සහ ඌනතා රෝග තියෙනවා. මේක මෙතන තියෙන මූලද්‍රව්‍ය ගත්තොත් නයිට්‍රජන්, phosphorus, potassium, sulfur, iron, calcium සහ zinc තියෙනවා. එයාලගෙත් ඒ වගේ මූලතා රෝග ටිකක් තියෙනවා. නයිට්‍රජන්, phosphorus, potassium, sulfur, යකඩ, calcium සහ calcium සහ zinc. ඒ වගේත් එක එක වුණතා රෝග තියෙනවා. එතකොට නයිට්‍රජන් වල ප්‍රයෝජනයක් ගත්තොත් මෙයා ඇමයිනෝ අම්ල හදනවා. phosphorus වල ප්‍රයෝජනයක් ගත්තොත් එයා නියුක්ලියික් අම්ල හදනවා. potassium වල ප්‍රයෝජනයක් ගත්තොත් මෙයා ප්‍රෝටීන් හදනවා. සල්ෆර් ගත්තොත් එයාත් ඇමයිනෝ අම්ල හදනවා. යකඩ ගත්තොත් හරිතප්‍රද හදනවා. හරිතප්‍රද නිපදවීම. කැල්සියම් ගත්තොත් එන්සයිම වල ක්‍රියාකාරීත්වයට. එන්සයිම වල ක්‍රියාවට ඕන වෙනවා. සින්ක් ගත්තොත් හරිතප්‍රද නිපදවීමට. ඔය තමා ශාකවල තියෙන එක එක කාර්යයන් ටික. හරිද? ඊට පස්සේ මෙයාලගේ ඌනතා රෝග ගත්තොත් නයිට්‍රජන් නැති වුණොත් වර්ධනය හීන වෙනවා. වර්ධනය හීන වීම. ලොකු වෙන එක අඩු වෙනවා. phosphorus නැති වුණොත් මුල් වර්ධනය නොවීම. මුල් වර්ධනය නොවීම. ඊළඟට
පොටෑසියම් ගත්තොත් පත්‍ර කහ පාට වෙනවා. අපි ඒකට කියනවා පත්‍ර හරිතක්ෂය ඇති වෙනවා කියලා. සල්ෆර් ගත්තොත් පත්‍ර නාරටි වල හරිතක්ෂය ඇති වෙනවා. පත්‍ර නාරටි හරිතක්ෂය. යකඩ ගත්තොත් ලපටි පත්‍ර හරිතක්ෂය. ඊළඟට කැල්සියම් ගත්තොත් පත්‍ර අගමිය යනවා. ඊළඟ අවසාන එක සින්ක් ගත්තොත් පත්‍ර ඝනකම් වෙනවා. ඔන්න ඔය ටික තමයි ශාක දේහවල තියෙන ප්‍රයෝජන සහ ඌනතා රෝග ටික. හරිද? ඔන්න එහෙනම් අපි මේ පාඩමේ අවසාන මාතෘකාව ලියනවා. ඒ තමයි විටමින් වර්ග. මාතෘකාව වෙන්නේ විටමින්. දැන් මාතෘකාව ගන්න. මෙරි ලියන්න. විටමින් වර්ග දෙකයි. විටමින් වර්ග දෙකකී එකක් පුතා වතුරේ දිය වෙනවා. අපි ඒවට කියනවා ජල ද්‍රාවී කියලා. තව වර්ගයක් තියෙනවා වතුරේ දිය වෙන්නේ තෙල් වල දිය වෙනවා. ඒ නිසා අපි ඒවට කියනවා මේද ද්‍රාවී කියලා. ජල ද්‍රාවී වර්ග දෙකයි BC. මේද ද්‍රාවී ඒවා AD E K හතරයි. මේකෙත් ඉස්සෙල්ලා වගේම පුතා ප්‍රයෝජන තියෙනවා. ඒ වගේම මූණතා රෝගත් තියෙනවා. අපි විටමින් වර්ග 6ක් කතා කරනෝනේ. A P C D E K. මෙන්න මේ වගේ ප්‍රයෝජනය ගැන අපි දැනගන්න ඕනේ. හරිද? ඒ වගේම අපි මේ වගේ ඌනතා රෝගයක් ගැන දැනගන්න ඕනේ. ඌනතා රෝග වලටත් අපි දිනනවා A B C D E සහ K. විටමින් A කියන එක්කෙනා ගත්තාම පුතා ගොඩක් විට මෙයා ඕන වෙනවා පෙනීම සඳහා. අපිට පෙනෙන්න ගොඩක් ඕන වෙන්නේ විටමින් A. විටමින් B ඕන වෙන ගොඩක්ට සම නිරෝගී කිරීමට. හැම හොඳට තියාගන්න මෙයා ඕන වෙනවා විටමින් B සම නිරෝගී කිරීමට. C ගත්තාම එයත් ඕන වෙනවා සම නිරෝගී කිරීමට. විටමින් D ගත්තාම කැල්සියම් උරා ගැනීම. විටමින් E ගත්තාම පටක වර්ධනය. අවසානක විටමින් K ගත්තාම රුධිරයේ කැටි ගැසීම. ඊළඟ යාගේ ඌනතා රෝග ගත්තොත් විටමින් A නැති වුණොත් රාත්‍රී අන්ධ බව.
විටමින් B නැති වුණොත් බෙරි බෙරි රෝගය. විටමින් C වල ප්‍රශ්නේ විදුරු මස් දුර්වල වීම. විටමින් D වල ගත්තොත් රිකට්සියාව. රිකට්සියාව. විටමින් E ගත්තොත් පරිණත නො වූ දරු උපත්. නේද? මැරිච්ච ළමයි හම්බ වෙනවා. පරිණත නො වූ දරු උපත් ඇති වෙන්න පුළුවන්. ඊළඟ අවසානික රුධිරය කැටි නොගැසීම. ලේ කැටි ගැහෙන්නේ රුධිරය කැටි නොගැසීම. හරි. හරි. ඔන්න ඔය ටික තමයි අපිට පළවෙනි පාඩමෙන් කතා කරන්න තියෙන ප්‍රධානම කොටස් ටික. හරිද? හරි. දැන් ඒතකොට පුතා ඔන්න අපි නේද පළවෙනි පාඩමට අදාළ මේ තියරි ටික සරල කියලා දුන්නා. ඔක පොඩ්ඩක් ලස්සනට ලියලා පුළුවන් තරමක් පාඩම් කරන්න අච්චුපොත තමයි පාඩම් කරන්න ඕනේ. හරිද? දැන් හේතුව අපි මේ කොච්චර ඔයාලා නේද දැන් අපි ඉස්කෝලේදී සමහරවිට කෙටි සටහනක් දෙනවා, ක්ලාස් වලදී සමහරවිට කෙටි සටහනක් දෙනවා. එහෙම කොහොම දුන්නත් අවසානයේ පේපර් එක හැදෙන්නේ මේ අච්චුපොතෙන්නේ. ඒ නිසා කෙටි සටහන ඔයාලට මතක තියාගන්න උදව්වක් විතරයි. ඒ නිසා කෙටි සටහන ලස්සනට හදාගන්න කියන්නේ ඒකයි. ඒකත් ඇතට හදාගත්තොත් බලන්න හිතෙන්නේ නැහැනේ. ඒ නිසා වෙලාව අරගෙන ඔය නිදිමත හැදෙන වෙලාවට එහෙම නේද? ඔය කොටු ගහලා ඒව කරන්න. එතකොට ඔළුවට අමාරුවක් නැහැනේ. හරි. ඊට පස්සේ ඒවා ටික ලස්සනට තියාගෙන අච්චුපොත නිතරම කියවන්න. හරි. එතකොට හැමෝම පේපර් හදන කට්ටිය කරන අච්චුපොත පාවිච්චි කරලානේ හදන්නේ. එතකොට කොහින් ප්‍රශ්නයක් ඇහුවත් ඒක ලියන්න නම් අනිවාර්යෙන් අච්චුපොත ඕන වෙනවා. හැබැයි මම මේ කෙටියෙන් දීලා තියෙන්නේ මේ වගේ සාමාන්‍ය බහුවර්ණ වලට ලියලා නේද 100 කින් උඩ යන්න පුළුවන්. හරිද? මේවා ටිකක් පාඩම් කරගෙන ලේසියිනේ. පොතේ තියෙන කරුණු අඩුයිනේ. නිසා මේක චුට්ටක් පාඩම් කරලා නැත්නම් බලලා ලස්සනට ලියලා අච්චුපොත නිතරම කියව ගන්න ඕනේ. හරි?